හරි. අපි මේකෙදි බලමු කොහොමද simple JavaFX application එකක් හදලා ඒක අපේ SQL database එකත් එක්ක connect කරගන්න කියන එක. JavaFX කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මම සරලව කියන්නම්. JavaFX කියන්නේ standalone application develop කරන Java library එකක්. ඒ කියන්නේ standalone application එකක් කියන්නේ ඒක ඇවිල්ලා අපිට ඉන්ටර්නෙට් පාවිච්චි වෙන්නේ නැතුව ඉන්ටර්නෙට් නැතුව අපිට අපේ ඩෙස්ක්ටොප් එකේ රන් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන්න පුළුවන් ඇප් එකක්. ඒ කියන්නේ ඔෆිස් වගේ Microsoft Office අන්න ඒ වගේ. හරි. එතකොට මේකට අපිට ඕන වෙනවා IntelliJ පාවිච්චි කරනවා Java කෝඩ් කරන්න සහ SQL database එකට මම පාවිච්චි කරනවා Microsoft SQL Server. ඒකට මුලින්ම අපි හදාගන්න ඕනේ SQL server එක setup කරගන්න ඕනේ. ඒකට මම මෙහෙම search bar එකේ server කියලා search කරනවා. මෙහෙම server එක open කරගන්න server management studio එක ඔයාගේ. ඒකට යද්දිම මෙතනින් ඔයාලට login වෙන authentication method ගොඩක් වෙනවා. ඒකේ Windows authentication කියන එක select කරලා මෙහෙම ඔයගොල්ලන්ගේ instance එකේ නම දෙන්න. මගේ instance එකේ නම තියෙන SQL Express. ඔයගොල්ලන්ගේ සමහරට මෙහෙම තියෙන්න පුළුවන්. නැත්නම් 1 2 ඔහම මොකක් හරි එකක් තියෙන්න පුළුවන්. ඒක බලන්න ඔයගොල්ලෝ SQL server configuration tools කියලා මොකක් හරි software එකක් තියෙනවා. මේකෙන් පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා මේකෙන් බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ instance එකේ නම මොකක්ද කියලා. මේ ඇවිල්ලා SQL server express කියලානේ තියෙන්නේ. එතකොට SQL express කියලානේ තියෙන්නේ. අන්න ඒක. මේ running වෙන එක අන්න ඒක තමයි මෙතෙන්ට එන්න ඕනේ. මෙතන ඩොට් එක ගහන්න නැත්නම් ඔයගොල්ලන්ගේ PC එකේ නම ගහන්න. ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ගැහුවම වැඩ. ඊට පස්සේ trust කරලා මේක connect කරගන්න. ඊළඟට අපි යන්න ඕනේ මෙතන security කියන එකේ logins වලට. මෙතනදී අපි කරන්නේ දැන් අපි යන්නේ SQL server authentication එක හදාගන්න. දැන් මම ආපහු ඩිසෙක්ට් කරලා පෙන්නන්නම්. මෙතනදී අපි log වුණේ Windows authentication වලින්. අපි log වෙන්න යන්නේ SQL server authentication වලට. එතකොට Windows authentication වලින් වෙන්නේ අපිට verify කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන password ගහන්න මුකුත් නැහැ. කෙලිම log වෙනවා. ඒ කියන්නේ අපේ Windows login එකෙන්ම තමයි මේකට log වෙන්නේ. මෙතන SQL server authentication කියලා දැම්මට පස්සේ අපි වෙනම username password හදලා ඒකෙන් තමයි SQL අපේ server engine එකට join වෙන්නේ. log වෙන්නේ. sorry. මෙහෙම log වෙනවා. ඊට පස්සේ මෙතන security කියන එකට ගිහිල්ලා මේකේ logins වල මෙතන තියෙනවා SA කියලා. මේක මම දැන් active කරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ගේ මේක default එකෙන් disable වෙලා. ඒකට මෙතන right click කරලා properties ගිහිල්ලා මෙතෙන්ට lazy password දෙන්න මම කරි 1 2 3 හරි මොකක් හරි කොහොම එකක්. මේකේ මම හිතන්නේ default තියෙන්නේ my password 1 2 3 කියලා එකක්. මම හරියට මතක නැහැ ඒක මේ ඔයගොල්ලෝ password දාගන්න මේකට 1 2 3 හරි මොකක් හරි එහෙම lazy එකක් දාගන්න. මොකද ගොඩක් අයට මේක අමතක වෙනවා. ඊට පස්සේ මෙතනට status කියන එකට ගිහිල්ලා මෙතන run කරලා මෙතනට enable දෙන්න. දීලා okay කරන්න. මම දැනටමත් okay දීලා තින්දා දෙන්නේ නැහැ ඕනේ නැහැ. ඊට පස්සේ එහෙම කරාට තාම මෙතන මේ ටික් එක අයින් වෙන්නේ නැහැ. මෙන්න මේ මෙහෙම ටික් එකක් එන්නේ. ටික් කියන්නේ මේක cross එකක් වගේ එකක් නේ. ඔව්. එහෙම එකක් එන්නේ. ඊට පස්සේ ඒක හදාගෙන මෙතන වගේ SQL Express කියන එකේ වගේ instance එකකට right click කරලා එතන properties යන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා මෙතන security කියලා. ඒකේ මෙන්න මේක ටික් මේ මුලින්ම ඔයගොල්ලන්ගේ තියෙන්නේ මෙහෙම. මේක okay කරලා මේක ටික් කරලා okay එකක් දෙන්න. select කරලා okay එකක් දෙන්න. හරි. ඊට පස්සේ මේක පැත්තේ වැඩ ටික ඉවරයි. දැන් අපි SQL server එකට join වෙන්න අපේ connection එක හදාගන්න ඕනේ. ඒකට මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මම ආපහු පෙන්නන්න. server කියලාම search කරන්න. SQL server configuration manager කියලා එකක් එනවා. අන්න ඒක click කරන්න. ඔව් yes දීලා මේකේ තියෙනවා SQL server configuration කියන එකේ protocols for SQL Express කියන එක ඇතුළට ගියාට පස්සේ TCP/IP කියලා. මේක ඔයගොල්ලන්ගේ disable වෙලා ඉන්නේ already. එතකොට මෙතනට yes no කියලා තියෙන්නේ. මෙතනින් yes කියන එක දාලා okay කරගන්න. එතකොට TCP connection එකත් හරි. මේ ඔක්කොම කරාට පස්සේ තව එක දෙයක් ඉතුරුයි. මෙන්න මෙතන right click කරලා මේකෙන් restart දෙන්න. ඊට පස්සේ yes කියලායි මේ dialog box එකක්. ඒකේ yes දීලා ඊට පස්සේ මේක restart වෙයි ඔයගොල්ලන්ගේ server එක. ඊට පස්සේ මෙතනින් disconnect වෙලා ආපහු connect වෙන්න තැනට ගිහිල්ලා මෙතන Windows authentication කියන එක
එකෙන් සිලෙක්ට් කරන්න මෙතන SQL server authentication කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ server name එක SA කියලා තියෙන්නේ. password එක 1 2 3 4. මොකක් හරි කැමති එකක්. ඊට පස්සේ අපිට log වෙන්න පුළුවන් සාමාන්‍ය විදිහට මේ SQL server එකට.